සුබ දවසක්. ඔන්න ඉතින් සතියකට පස්සේ අලුත් මාකට් අප්ඩේට් වීඩියෝ එකක් අපි නැවත හම්බෙලා තියෙනවා. ඉතින් මේ දවස්වල වීඩියෝ වැටෙන්නේ නැති වෙන හේතුව අපේ කාර්ය බහුලත්වය නිසා. ඉතින් අද ඉඳන් නැවත මේ වීඩියෝස් ටික මාකට් අප්ඩේට් වීඩියෝස් ටික ඔයාලට Open Line YouTube channel එක කරා ඔයාලට නැවත ගන්න අවස්ථාව තියෙනවා. එහෙනම් අද අපි කතා කරමු ක්‍රිප්ටෝ මාකට් වගේම forex මාකට් එකට මොකක්ද වෙන්නේ තියෙන්නේ කියන දේ ගැන වගේම කලින් දුන්න මාකට් අප්ඩේට් කොයි වගේද මේ වෙලාවේ ප්ලේ වෙලා තියෙන්නේ කියන දේ ගැන අද අපි මේ වීඩියෝ එක අපි කතා කරමු. හරි. ඉතින් ඔය කට්ටිය මතක ඇති මම මීට කලින් ආපු මාකට් අප්ඩේට් වීඩියෝ එකේදී ඔය කට්ටියට BTC එක සහ Ethereum එකේ long trades දෙකක් ප්ලේස් කරලා දුන්නා. ඒ දෙක මේති මාකට් එකේ රන් වෙන ගමන් තියෙන්නේ. එතකොට මේ තියෙන මාකට් සිටුේෂන් එකත් එක්ක නම් නැවත ප්‍රෙඩික්ට් කරන BTC එක නැවත මාකට් එකේ එන්න ඕනි 86403 කියන ප්‍රයිස් ලෙවල් එකෙන් මාකට් එක නැවත ඇවිත් යාගේ අප් ට්‍රෙන්ඩ් එක කන්ටිනියු කරන්න පුළුවන්. ඉතින් මේ ට්‍රේඩ් එක ගත්ත කෙනාට ඕන පුළුවන් ප්‍රොෆිට් බුක් කරගන්න. නැත්නම් ට්‍රේඩ් එක බ්‍රේක් ඉවන් කරොත් ගොඩක් බ්‍රේක් ඉවන් හිට වෙන්න පුළුවන්. නැත්නම් මේ තියෙන විදිහටම ඔයාලට සෙටප් එක තියලා තියන්න පුළුවන්. ඒ වගේමයි Ethereum එක ගත්තත් ඒ වගේමයි මාකට් එකේ මේ තියෙන සිටුේෂන් එක නැවත මාකට් එක පහළට එයි. ගොඩක් දුරට බැලුවොත් එහෙම නැවත මේ 2887 කියන ප්‍රයිස් ලෙවල් එක පහළට ඇවිත් තමයි යගේ අප් ට්‍රෙන්ඩ් එක නැවත කන්ටිනියු කරන්න පුළුවන් වෙන්නේ. එතන කට්ටියට පුළුවන් කෙනෙක්ට ට්‍රේඩ් එක බ්‍රේක් ඉවන් කරන්න හොඳම දේ තමයි Ethereum සහ BTC එකම ට්‍රේඩ් එක බ්‍රේක් ඉවන් කරලා නැවත මේ පහලින් කන්ෆර්මේෂන් දුන්නාට පස්සේ නැවත පුළුවන් වාට ලොන්ග් ට්‍රේඩ් වලට එන්ටර් වෙන්න. ඒතකොට අනිවාර්යයෙන්ම ට්‍රේඩ් එක බ්‍රේක් ඉවන් කරන්න කියලා මතක් කරනවා BTC සහ Ethereum එකේ ට්‍රේඩ් එක බ්‍රේක් ඉවන් කරලා රන් කරන්න. හරි. එතකොට අපි බලමු තාම මගේ අයිඩියා එක තියෙන්නේ BTC සහ Ethereum මාකට් එක අප් වෙන්න ඕනි. හැබැයි පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ මේ වෙලාවේ DXY එක ගත්තොත් මාකට් එක අප් වෙන්න ඕනි. හරි. අපි දන්නවා DXY එක අප් වෙන්න නම් තියෙන්නේ ගොඩක් දුරට ඒක BTC සෙල් වෙන්න හේතුවක් වෙන්න පුළුවන්. එතකොට මගේ මේ තියෙන ඇනලයිසිස් එකත් එක්ක අනුව ඩොලර් ඉන්ඩෙක්ස් එක මේ තියෙන ප්‍රයිස් ලෙවල් එකේ මාකට් එකම හිතනවා ලොන්ග් ටර්ම් යා මාකට් එක අප් ට්‍රෙන්ඩ් එක කන්ටිනියු කරන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම BTC සහ Ethereum එක නැවත මාකට් එකේ ඩවුන් ට්‍රෙන්ඩ් එකක් බලා ගන්න පුළුවන් වෙයි. ඒ නිසා බලාගෙන ඉන්න මම කියපු විදියට BTC සහ Ethereum එක ඔය කට්ටිය අනිවාර්යයෙන්ම ට්‍රේඩ් බ්‍රේක් ඉවන් කරලා රන් කරන්න කියන එක අනිවාර්යයෙන්ම මතක් කරනවා. හරි. ට්‍රේඩ් එක බ්‍රේක් ඉවන් කරලා රන් කරන්න අපි කන්ෆර්මේෂන් දුන්නාට පස්සේ නැවත කට්ටිය ලොන්ග් ට්‍රේඩ්ස් ගන්න පුළුවන් නම් අපි අනිවාර්යයෙන්ම ඒක ඊළඟ මාකට් අප්ඩේට් වීඩියෝ එක අපි නැවත කතා කරමු. හරි. එහෙනම් ඕක ගැන අපි ඔහොම තියලා අපි යමු ගෝල්ඩ් එක ගැන කතා කරන්න. හරි. එතකොට මම කියවා දැන් DXY එක මාකට් එක අප් වෙන්න තියෙන කියලා. ඔන්න DXY එක මාකට් එක අප් වෙන්නත් තියෙන්නේ ගෝල්ඩ් එකම කියවා ගෝල්ඩ් එක ලොකු ඩ්‍රොප් එකක් එන්න ඕනි. ඒක සමහරක් විට 3800 වගේ ප්‍රයිස් ලෙවල් වලට නැවත මාකට් එක එන්න ඕනි කියන මතක තියාගන්න. 2026 අවුරුද්දේ ගත්තොත් එම ගෝල්ඩ් එකේ අපිට ඩවුන් ට්‍රෙන්ඩ් එකක් බලා ගන්න පුළුවන් වෙයි. ඒ නිසා බලාගෙන ඉන්න ගෝල්ඩ් එක දැන් ලොන්ග් ට්‍රේඩ්ස් ගත්තා අනිවාර්යයෙන් ප්‍රොෆිට් බුක් කරගන්න. බුක් කරගෙන රන් කරන්න කියන මතක් කරන හේතුව ගෝල්ඩ් එකේ මේ තියෙන මාකට් එකේ සිටුේෂන් එකත් එක්ක ගෝල්ඩ් එක ඩ්‍රොප් වෙන්න පුළුවන්. ඉතින් ඔය කට්ටිය මේ සතියේ forex මාකට් එකේ ට්‍රේඩ් කරන කෙනෙක්ට ඔය කට්ටියට ඔපචුනිටිස් දීලා තියෙනවා. USD CHF කියන කරන්සි පෙයාස් වල ඔය කට්ටිය ලොන්ග් ට්‍රේඩ්ස් බලන්න පුළුවන්. ඒ වගේම Euro USD, AUD USD සහ GBP USD වගේ කරන්සි පෙයාස් වල කට්ටියට ෂෝට් ට්‍රේඩ්ස් බලන්න පුළුවන් මේ සතිය. ඉතින් බලාගෙන ඉන්න Euro USD, AUD USD කරන්සි ෂෝට් ට්‍රේඩ්ස් ගන්න පුළුවන් වගේමයි USD CHF කියන කරන්සි පෙයාස් වල වට ලොන්ග් ට්‍රේඩ්ස් වලට මේ සතියේ එන්ටර් වෙන්න පුළුවන්. ඉතින් ඔකත් මතක් කරගන්න ගමන් forex market එකේ වෙන opportunities create කරලා තියෙනවා. හැබැයි crypto market එකේ මේ වෙලාවේ ලොකු opportunity එකක් නැහැ. ඒ නිසා හොඳම දේ තමයි තාම මම කිව්වා crypto market එකේ trade කරන වෙන market එක watch කරන එක තමයි හොඳම දේ. market එක BTC එක drop වෙලා තියෙන්නේ කියලා future rates දැම්ම ගන්න යන්න එපා. හේතුව market එක මම කිව්වා මේ level එකේ market එක correction එක market එක BTC එක up වුණාම තව මේක market එක drop වෙන්න ඕනි. 75000 කියන price level එක පහළට ගොඩක් දුරට BTC එක drop වෙන්න පුළුවන්. 65000 ඔන්නගේ price range එකක් ඇතුළත BTC එක drop වෙන්න පුළුවන්. ඉතින් බලාගෙන ඉන්න market එක මොකක්ද වෙන්නේ කියන දේ ගැන. ඉතින් ඔයාලට පුළුවන් අපිත් එක්ක එකතු වෙලා අපේ Open Eye VIP service තියෙනවා. crypto trade කරන කට්ටිය වගේම forex trade කරන කට්ටියට VIP service තියෙනවා. මේවත් එක join වෙලා ඔයාගේ වැටි continue කරගෙන යන්න පුළුවන්. ඒ වගේමයි මේ December offer එකක් තියෙනවා. ඒ offer එකත් මම miss කරගන්න එපා කියන මතක් කරනවා. හේතුව ඔයා ට්‍රේඩින් ගැන මුල ඉඳන්ම ඉගෙන ගන්න ඉන්න කෙනෙක්ට වගේමයි VIP service එකට join වෙන කෙනෙක්ට හොඳම අවස්ථාවක් තමයි Open Eye team එකේ මේ December අරන් ඇවිත් තියෙන offer එක. ඉතින් offer එකත් එක්ක තව offer එක දවස් දෙකකින් එන්න වෙනවා. ඉතින් ඊට කලින්
ජොයින් වෙන්න ඉන්න කට්ටිය පුළුවන් අපේ ඕපන් නයිට් කමියුනිටි එකත් එක්ක ජොයින් වෙන්න අවස්ථාවක් තියෙනවා. ඒ වගේමයි ඔයාට ක්‍රිප්ටෝ ෆොරෙක්ස් ට්‍රේඩින් ගැන ඔයාට නොලෙජ් එක ඊට පස්සේ මාකට් අප්ඩේට්ස් මේවා ගන්නවාට පුළුවන්. ඔයාට ඩිස්ක්‍රිප්ෂන් එක ලින්ක්ස් වලින් අපේ Telegram WhatsApp group වලින් ජොයින් වෙන්න පුළුවන්. ඉතින් බලාගෙන ඉන්න මේ සතිය ගත්තොත් මාකට් එක ලොකුවට වොලටිලිටි එකක් නැති වෙයි. අලුත් අවුරුද්දක් පටන් ගන්න යන්නේ. ඒ නිසා ට්‍රේඩ්ස් අලුතෙන් ඕපන් කරන වඩා පොඩ්ඩක් මාකට් එක වොච් කරන්න කියන දේ මම මෙතනදී මතක් කරනවා. එහෙනම් අපි ඊළඟ දවසේ අලුත් මාකට් අප්ඩේට් වීඩියෝ එකකින් අපි නැවත හම්බ වෙමු. එහෙනම් ඔටම good luck.